මෙඩිසින් කරනවා නම් ඉංග්ලිෂ් ඕනේ වෙනවා. මට එහෙම කරලා තිබ්බේ ඉංග්ලිෂ් වලට A level වල. ඔයාලා ඊට වඩා ගොඩක් අමාරු දේවල් කරලයි ඔය තත්ත්වයට ඇවිත් ඉන්නේ. ඉංග්ලිෂ් හදාගන්න පුළුවන් ක්‍රම. එතකොට ඒ කිව්වේ බය වෙන්න එපා කියන එක. Hello, welcome back to my channel. ඉතින් ගොඩක් කාලෙකින් තමයි ඔයාලට වීඩියෝ එකක් කරන්න ආවේ. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්නයක් ගැන. ඒක තමයි කැම්පස් යනකොට නැත්නම් මෙඩිසින් කරනවා නම් ඉංග්ලිෂ් ඕනේ වෙනවද? අපි අද ඒක ගැන කතා කරමු. සමහර විට ඔයාලා A level හොඳට පාස් වෙලා දැන් මෙඩිසින් ඉංජිනේරින් හරි වෙන මොකක් හරි කෝස් එකකට කැම්පස් එකේ සිලෙක්ට් වෙලා ඇති. ඔයාලට ඉංග්ලිෂ් වලට ලකුණු අඩු ඇති. මගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ ඉංග්‍රීසි නැතුව මේක කරන්න බැරිද කියලා අහලා තිබ්බේ මෙඩිසින් කරන්න නෙවෙයි. ඒ හින්දා මම මෙඩිසින් වලට දාලා කියන්නම්. මෙඩිසින් ගෙන ගත්තොත් ඒකට ඉංග්‍රීසි ඕනද? ඔව් අනිවාර්යෙන්ම ඕනේ. ඒකට හේතුව තමයි අපිට ලෙක්චර්ස් තියෙනවානේ ලෙක්චර්ස් කරන්නේ ඉංග්‍රීසි වලින්. සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තමයි ලෙක්චර්ස් යන්නේ. ඊළඟට අපිට රිෆර් කරන්න රිෆරන්ස් බුක්ස් තියෙනවා. එක එක කැම්පස් එකට අදාළව එක එක රිෆරන්ස් බුක්ස් තියෙනවා. ඒවා ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒවා යූස් කරන්න අපිට ඉංග්‍රීසි ඕන වෙනවා. හැබැයි ඔයාලා normally දන්න ඉංග්‍රීසි දුයි මෙතන යූස් කරන ඉංග්‍රීසි වලයි පොඩි වෙනසක් තියෙනවා. මම ඒක ගැනත් කියන්නම්. ඊළඟට කියන්න තියෙන්නේ ඒක ගැන තමයි. මුලින්ම ඇයි අපිට ඉංග්‍රීසි ඕන වෙන්නේ කියන එක ගැන පොඩි දෙයක් කතා කරමු. මම කියවල ලෙක්චර්ස් ඉංග්‍රීසි වලින් යන්නේ. ඊළඟට අපිට රිෆර් කරන්න දෙන පොත් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඊළඟට අපිට දැන් YouTube videos එහෙම සමහරට රිෆර් කරන්න යන්න පුළුවන්. අපි හිතමු anatomy වල එහෙම ගොඩක් වෙලාවට YouTube videos රිෆර් කරන්න එක ලේසි. එහෙම කරනකොට අපිට ඉංග්‍රීසි ඕන වෙනවා. ඊළඟට තව ඔයාලා එක එක වෙබ්සයිට්ස් වලින් details ගන්නවා නම් දැන් ඔයාලා බලන්නට මේ reference books use කරන්න ඉන්නේ details එක එක වෙබ්සයිට්ස් වලින් ගන්න වෙන්නේ. හේතුව මේකයි ඔයාලට A level කාලේ නම් සම්පූර්ණ note එක ඉස්කෝලෙන් හරි ක්ලාස් එකේ හරි ටීචර් දෙනවා. එතකොට ඒ note එකේ තිතක් තියන්න ඕන තරක් ඔයාලට කියනවා මෙන්න මෙතනින් මේ තිත තියන්න මෙන්න මේ පෑනෙන් මේක ලියා ගන්න. ඒක ඔක්කොම කියනවා. ඊට අමතරව ඔයාලට resource book එක තිබ්බා. ඔයාලගේ reference book එක විදිහට එතනින් එහාට මොකුත් අහන්නේ නැහැ. ඒක විතරයි. ඒකට අපිට එහෙම නෙමෙයි. දැන් හිතන A level හොඳයි කියලා. දැන් මේ කලින්ම මම ඔයාලට කියන්නේ A level හොඳයි කියලා ඔයාලට හිතේ මෙහාට ආවට පස්සේ දැන් ඔයාලට හිතන්නේ A level තමයි තියෙන අමාරුම එක්සෑම් එක කියන්නේ. හරි මේ වීඩියෝ එක බලන්නේ A level කරපුවයි කියලා මම හිතනවා. එහෙමනම් ඉස්සරහට ඊට වඩා අමාරුව හම් වෙයි. ඒකට ලැස්තිලා ඉන්න කොහොම හරි මෙහෙමයි. මම ඔයාලට කිව්වේ මොකද්ද? හරි notes එහෙම අපිට හදා ගන්න වෙනවා. lecture note එක තියෙනවා. ඒනට ඔයාලට notes එහෙම හදා ගන්න වෙන්න පුළුවන්. එතකොට අර පොත් රිෆර් කරලා ඔයාලට කරුණු එකතු කරගන්න වෙනවා. ඊළඟට එක එක වෙබ්සයිට්ස් වලින් ඔයාලට කරුණු එකතු කරගන්න වෙනවා. ඒකට ඉංග්‍රීසි ඕන වෙනවා. ඊළඟට answers ලියනකොට උත්තර ලියනකොට ඉංග්‍රීසි යූස් කරන්න වෙනවා. දැන් තේරෙනවනේ ඉංග්‍රීසි ඕන වෙන්නේ ඇයි කියලා. දැන් අපි කතා කරමු මොකද්ද මේ normal English වල medicine වල යූස් කරන ඉංග්‍රීසි වල වෙනස කියලා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියවම මොනවද ඔයාලට එන්නේ? මට නම් grammar තමයි ඔයාලට එන්නේ. ඔයාලට එහෙම වෙන්නද කියලා මම හිතනවා. ඉතින් එහෙම ගත්තොත් medicine වලදී grammar එහෙම වැරදුනාට උත්තර ලියනකොට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. grammar එහෙම ලොකුවට බලන්නේ නැහැ. English literature paper එකේ හරි English paper එකේ හරි ඔයාලගේ grammar බැලුවට ඒ වගේ මේකෙදි grammar බලන්නේ නැහැ. හැබැයි අපි ලියන අදහස paper එක බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තිබුණම ඇති. එතකොට ඔයාලා ඉංග්‍රීසි හදාගන්න නම් අපම පොඩි ඉඳන් grammar උගන්වන ක්ලාස් එකට යන එක මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. අපි ඉස්සරහට කතා කරමු කොහොමද ඉංග්‍රීසි හදාගන්නේ කියලා. දැන් මම කියන්නම් මොනවද මේ normal English වලයි medicine වලට ඕන වෙන English වලයි වෙනස කියලා. ඔයාලා දන්නවනේ ගොඩක් කලාවට medicine ඔයාලා තාම දන්නේ නැතුව ඇතිනේ මොකද? හරි. ඔයාලා තාම දන්නේ නැතුව ඇති. ඒනට medicine වලදී අපිට ගොඩක් ඕන වෙන්නේ ඔය medical terms. කොහොමද කියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් එක එක muscles තියෙනවනේ. latissimus dorsi කියයි pectoralis major කියයි serratus anterior කියයි ඔය වගේ එක එක muscles තියෙනවා. සමහර විට veins arteries තියෙනවා. එක එක ලෙඩ වර්ග තියෙනවා. ඒවා ඇත්තටම ඉංග්‍රීසිමත් නෙමෙයි. ඉංග්‍රීසි අකුරෙන් තිබ්බ ඉංග්‍රීසිම නෙමෙයි. ගොඩක් ඔය muscles වගේ ඒවා නම් ඒවා ලැටින් වචන තමයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ. එතකොට
ඔයා ඉංග්‍රීසි දැනගත්ත කියලාවත් අලුතෙන් දැන් ග්‍රැමර් එහෙම හොඳට බෑ කියන එකවත් මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ඇල්ෆබෙට් එක දන්නවනේ. එතන තියෙන මතක තියාගන්න එක තේරුම් ගන්න එක කියන දෙයක් නම් මම කියන්නේ ඔයාලට මේක කරන්න පුළුවන්. ඉංග්‍රීසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඊට වඩා ගොඩක් අමාරු දේවල් කරලයි ওই තත්ත්වයට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි, ෆිසික්ස් ඉතින් ඒක නම් කොහොම අමුතුයි කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවනේ ඒක මොන වගේද කියලා. ඒ වගේ අමාරු සබ්ජෙක්ට්ස් කරලා කැම්පස් නැත්නම් මෙඩිසින් සිලෙක්ට් කරලා ඉන්න කෙනෙක්ට ඉංග්‍රීසි හදාගන්න එක අමාරු නෑ. ඒකත් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නෑනේ. ගොඩාක්ම ෆ්ලුවන්ට් වෙන්න ඕනේ නෑ. ඔයා මෙතන යන්නේ මෙඩිසින් ඉගෙන ගන්න පිටසක් නැතුව ඉංග්‍රීසි ගැන මොකටවත් නෙමෙයි. ඒක අපිට පැත්තකින් ඕනේ වුණාට ඒක මේන් දේ නෙමෙයි. එතනදී ඔයාට කොච්චර දුරට මතක තියාගන්න පුළුවන්ද දේවල් තේරුම් ගන්න එක ඒ ලෙවල් වලදී ඕනුනා වගේම ඒ දේවල් ඉස්සරහට එනවා. සමහර විට ෆස්ට් ටර්ම් එකේ වගේ අමාරු වෙයි. මටත් එහෙමයි. මොකද මම O level වෙනකන් කරේ ඉංග්‍රීසි මීඩියම් ඊළඟට A level කාලේ සිංහල මීඩියම් දැන් ආපහු ඉංග්‍රීසි වලින් තමයි. ඉතින් එහෙම අපි එක ලැන්ග්වේජ් එකකින් නම් අනිත් ලැන්ග්වේජ් එකකින් ඉගෙන ගන්න මාරු වෙනකොට ඒක මුලදී ටිකක් අමාරුයි. ඒකට කාලයක් යනකොට ඒක පුරුදු වෙනවා. මෙඩිසින් එන්න ඉන්න කෙනෙක් නම් මට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා කියලා මේකට උදව් කරන එකක් නැති වෙයි. අනිත් එක දැන් ඉස්කෝලේ යන කාලේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගියානේ. එතකොට අවුරුදු මම හිතන්නේ 10කටත් වඩා ඔයා ඉංග්‍රීසි ඉගෙනගෙන ඇති. මට මතක විදියට අපිට ඉංග්‍රීසි පටන් ගත්තේ 2ේදී හරි 3ේදී හරි හරියට මතක නැහැ. ඔයාලට සමහරට එක වසරේ නම් ඉංග්‍රීසි තිබිලා ඇති. එතකොට ඔයාලා ඉංග්‍රීසි දන්නවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් වැඩක් නැහැ නේ. මට එහෙම කරලා තිබ්බේ ඉංග්‍රීසි වලට A level වල F එකක් නේ. එහෙම නැත්නම් O level වල F එකක් නේ. ඔයාලට බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් වගේ වලට A තිබිලා ඉංග්‍රීසි වලට F එකක්, S එකක් වගේ නම් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ ඔයාලට ඉංග්‍රීසි බැරි නිසා නෙමෙයි. ඔයාලා ඉංග්‍රීසි අතාරපු හින්දා එහෙම වෙලා තියෙන්නේ. චුට්ටක් හිතන්න ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි සබ්ජෙක්ට් එකේ එකක් ගන්න කෙනෙක්ට ඉංග්‍රීසි බැරි වෙනවද? ඇත්තටම එහෙම වෙන්න බෑ. එතන තියෙන එකම දේ ඔයාලේ සබ්ජෙක්ට් එකේ ඒ කාලේ අතාරපු එක. එහෙම නැත්නම් ඔයාලට බැරි නිසා නෙවෙයි. ඉතින් ඔයාලා try කරොත් ඔයාලට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි. එතකොට ඒ කිව්වේ බය වෙන්න එපා කියන එක. හරිද? ඊළඟට අපි බලමු ඉංග්‍රීසි හදාගන්න පුළුවන් ක්‍රම. දැන් අර මං කියපු විදිහට අපි මෙතන තියෙන ටර්මිනොලොජි එක ගත්තොත් ඒකේ අර වගේ අමුතු නම් තියෙනවා, දිව පැටලෙන වචන තියෙනවා. ඉතින් ඒවා ලැටින් වචන ගොඩක් කලාවට. ඊළඟට උත්තර ලියනකොට එහෙම ඔයාලට ඉංග්‍රීසි ඕන වෙනවනේ. ඒකත් අපි normally දන්න ඉංග්‍රීසි නෙමෙයි. ඒකට යූස් කරන්න වෙනම වචන ටිකක් තියෙනවා. ඒක ඔයාලා ටික කාලයක් ඉගෙන ගන්නකොට ඔටෝ ඔයාලට ඒක හුරු වෙනවා. ඉතින් මුල් කාලේ ටිකක් අමාරු වෙයි. ඒ වුණාට ඒක ඔයාලට අල්ලගන්න පුළුවන්. සමහර විට ඔයාලා ප්‍රීමෙඩ් ක්ලාසස් එහෙම යනවා නම් දැනටමත් ඒ වගේ වචන අහු වෙලා ඇති. කියවුම් තේරෙන්නේ ඒක ඉංග්‍රීසි සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ කියලා. හරි. එහෙනම් දැන් ඒ ප්‍රශ්නෙට උත්තරය හම්බුණා කියලා මම හිතනවා. ඉංග්‍රීසි ඕනේ වෙනවද? මොකද්ද normal ඉංග්‍රීසි තුයි මෙඩිසින් වලදී ඕනේ වෙන ඉංග්‍රීසි වලයි වෙනස? ඇයි ඉංග්‍රීසි හදාගන්න ඕනේ? ඊළඟට ඉංග්‍රීසි හදාගන්න කරන්න පුළුවන් දේවල්. ඒකට මෙතනදි මම කියන්නේ මෙඩිසින් සම්බන්ධ ඉංග්‍රීසි නෙවෙයි normal ඉංග්‍රීසි හදාගන්න එක. මොකද ඔයාලා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ. දැන් රිසල්ට් ඇවිල්ලා අපෝ කැම්පස් පටන් ගන්නකම් නිදහසේ ඉන්න කාලේ. මේ කාලේ මොනවද කරන්න පුළුවන් ඉංග්‍රීසි හදාගන්න? මම නම් කියන්නේ ක්ලාස් එකට යන එක තේරුමක් නැති වෙයි කියලා. ඒ කියන්නේ ඔයාලා කැමති නම් යන්න. මම කියන්නේ මට හිතෙන විදිහට ඒක එච්චර ඉෆෙක්ටිව් නැතුව එතන ගිහිල්ලා ඔයාලා අපහු ග්‍රැමර් ටික පුරුදු වෙලා එයි. ග්‍රැමර් කොහොමද දන්නවද නැත්නම් ඒකේ ලොකු දෙයක් නෑ. ඔයාලට නිකන් චුට්ටක් කියවුවොත් ඒක ඔළුවට එනවා. නැත්නම් YouTube වීඩියෝ එකක් බලලා හරි ඒක ඔළුවට දාගන්න පුළුවන්. එහෙම නැතුව අපෝ ක්ලාස් එකට ගිහින් වඩලා ඉන්න ආයෙ මොලේ දාන ප්‍රසන්ටේජ් පාස්ටර්ස් එක නිකන් වෙලාවනාස්තියක් වගේ අනිත් මේ දවස් ටික ඔයාලා නිදහසේ ඉන්න තියෙන අන්තිම කාලේ දැන් කැම්පස් පටන් ගත්තම අපහු වැඩ තියෙනවනේ. මේ ටිකේ නිදහසේ ඉන්න. ඒ අතරේ පොඩි වෙලාවක් ඉංග්‍රීසි වලට ගන්න මම කියන්නම් මොනවද කරන්න පුළුවන් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. මම වල ක්‍රම 5ක් කියන්නම්. පළවෙනි එක තමයි කියවන එක. ඉංග්‍රීසි වලින් කියවන්න නැත්නම් සාමාන්‍ය දෙයක් වුණත් කියවන්න ඔයාලා කම්මැලි ඇති. කතාපදක් වගේ කියවන්න ඔයාලා කම්මැලි ඇති. එහෙම කියවන්න කම්මැලි අයට මට කියන්න තියෙන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා. කියවන එකෙන් අපිට ගොඩක් වෙලාවට වචන අල්ලගන්න පුළුවන්. ඒකත් මුලදී සමහර විට අමාරු වෙයි. දැන් මම දැකලා තියෙනවා පොත් කියවනකොට සමහර අය අර අමාරු වචන යටින් ඉරිකහලා ඒ වගේ වචන තේරුම් ලියාගෙන ඒක හොඳයි. ඒකට මට නම් එහෙම කරන්න කම්මැලි. ඒ කියන්නේ ඒකට නිකන් අර පොත කියවන එකේ තියෙන රසය නැති වෙනවා එකක් තියෙනවානේ. ඒක නිකන් කරදරයක් වගේ. ඔයාලා සමහරට එහෙම නැති
මම කියන්නේ normally කියවන්න. එතකොට සාමාන්‍ය අදහසක් අපේ ඔළුවට එනවා. සමහරවිට ඒ එක වචන කියවම අපි දන්නේ නැති වුණාට ඒ සම්පූර්ණ කියවම අපේ ඔළුවට අදහසක් එනවා. අනිත් එක ඔයාලා මේ කියවන්න ගන්නකොට එකපාරට තඩි පොතක් ගන්න එපා. ඔයාලා නංගිල මල්ලගේ පොත්වල තියෙන මොන්ඩිසෝරි යන චුටි නංගිල මල්ලගේ පොත්වල ගොඩක් පින්තූරත් එක්ක ලොකු අකුරු තියෙන්නේ ඒ වගේ කියවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා තෝරන විදිය පොත්. ඒ කියන්නේ ටීනේජර්ස් වලට early 20s වල වගේ ඉන්නට කියන පොත්වල ගොඩක් වෙලාවට අකුරු චූටි පින්තූර නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පොත. මම ගොඩක් ආස සීරීස් එකක්. ඒකෙත් ඉතින් අකුරු චූටි. ඉතින් ඒ හින්දා මුලින්ම ඒ වගේ ලොකු පොතක් තෝරගන්න එපා. නැත්නම් ඔයාලට පටන් ගත්ත තැනම එපා වෙයි. මේක පින්තූර නෑනේ. ඒකට කරන්න තියෙන දේ තමයි මුලින්ම ඒ වගේ ලොකු පොතක් තෝරගන්නේ නැතුව පොඩි එකකින් පටන් ගන්න. පින්තූර හැම තියෙන එකකින් උදාහරණයක් විදිහට ගොඩක් ප්‍රසිද්ධ පොතක් තමයි Diary of a Wimpy Kid කියන්නේ. ඔයාලා ඒක කියවලා ඇති සමහර විට ඒකේ පින්තූර තියෙනවනේ. එතකොට ඒක කියවන්න කම්මැලි හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වගේ එකක් මම ආස පොතක්. අද මම මේ සීරීස් එක මේක විතරයි කියවලා තියෙන්නේ. ඒක ගත්තේ පින්තූර හින්දා. ඒකෙත් ගොඩක් සරල ඉංග්‍රීසි තියෙන එකත් පින්තූරත් එක්ක නිකන් ඒක ඩයරි එකක් වගේම තමයි. අර පොත වගේමයි ඒකේ පින්තූර තියෙනවා. ඒකට කම්මැලි හිතෙන්නේ නැහැ. ඒ වගේ පොතකින් මුලින් පටන් අරගෙන ඊට පස්සේ මේ වගේ ලොකු පොතකට යන්න පුළුවන්. ඒක එකක්. ඊළඟ එක තමයි එහෙමත් බැරි නම් ඔයාලට කරන්න තව එකක් තියෙනවා. ඒක තමයි webtoons කියන එක. webtoons කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නව ඇති. කියලා මම හිතනවා. ඒවයිත් එහෙම තමයි චිත්‍ර කතා තියෙන්නේ. ඔය පත්තරවල චිත්‍ර කතා තියෙන්නේ ඒ වගේ. ඒවා ඉංග්‍රීසියෙන් හොයාගෙන කියවන්න. මම ඔයාලට ඕන එකක් රෙකමන්ඩ් කරන්නම්. මම ගොඩක් ආස එකක්. True Beauty කියන සීරීස් එක හැම වෙබ්ටූන් එකක් බේස් කරගෙන හදපු කතාවක්. ඒක සමහරවිට ඔයාලා බලලත් ඇති. මම මේ කතාව බලන්න කලින් වෙබ්ටූන් එක කියවා. කොහොම හරි ඒ වෙබ්ටූන් එක ගොඩක් ලස්සනයි. ඒවයි චිත්‍රත් එක්කනේ තියෙන්නේ. එතකොට අර ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. අපි ලොකුවට හිතුවේ නැතුණාට අපි දන්නේම නැතුව මේ වචන අපේ ඔළුවට යනවා. ඒක මම නම් හිතන්නේ හොඳ ක්‍රමයක්. ඔයාලා try කරලා බලන්න. මේ ක්‍රම තුනෙන් කැමති එකක් කියවන එක හදාගන්න. ඊළඟට TV series dramas බලන එක ඉංග්‍රීසි වලින් බලන්න. එතකොට ඔයාලා හිතුවේ නැතුණාට දන්නේම නැතුව ඔයාලා ඔළුවට යනවා. කම්මැලි නම් ඉතින් මුලින් subtitles එක බලන්න. ඊට පස්සේ ඔයාලා හිතේ මොනවද අද මේ subtitle එක කියවන්න ඕනනේ. එහෙම. ඒ ටික කාලයක් යනකොට ඔයාලට මේක පුරුදු වෙනවා. ඉතින් මුලදී චුට්ටක් අමාරු වෙයි. ඊළාට මම හිතන්නේ ක්ලාස් එකකට ගිහින් වඩලා ඉන්නට වඩා ඒක ඉන්ටරෙස්ටිං වෙයි. ඊළඟ එක තමයි English speeches අහන්න. ඒකත් කම්මැලි හිතේ. YouTube එකේ සමහර හොඳ පොඩ්කාස්ට් තියෙනවානේ. මොනවා හරි ගැන අපි හිතමු productivity එක එහෙම නැත්නම් effective time management ඔයගෙන ඉන්ටරෙස්ටිං දෙයක් කියන YouTube videos තියෙනවා. ඒ වගේ එකක් අහන්න. එහෙම නැත්නම් ඔයා කැමති කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ අපිට සිංගර් කෙනෙක්ගේ හරි K-pop idol කෙනෙක්ගේ හරි නැත්නම් ඇක්ටර් කෙනෙක්ගේ හරි ඉංග්‍රීසි වලින් යන ඉන්ටර්විව්ස් බලන්න. මම ගොඩක් ආස දෙයක් තමයි ඒක. ඒ කියන්නේ ඒවයි යූස් කරන්නේ normal speaking නේ. මේක මම කිව්වේ මෙඩිසින් සම්බන්ධ ඉංග්‍රීසි වල නෙවෙයි normal ඉංග්‍රීසි වලට. ඒව එකක් අහනකොට ඒව ඔටෝ අපේ ඔළුවට යනවා. ඊට පස්සේ ඔයා දන්නම නැතුව ඒ ඔයාට ඕන වෙලාවට යූස් වෙයි. ඊළඟ තමයි ලියන එක. ඉතින් මොනවද ලියන්නේ? කොහොමද ලියන්නේ? මොනවා හරි කමක් නැහැ. දවසට පොඩි වෙලාවක් අරන් ඉංග්‍රීසියෙන් මොනවා හරි ලියන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ජර්නල් එක නැත්නම් ඩයරි එක ලියනකොට ඉංග්‍රීසි යූස් කරන්න. සරල ඉංග්‍රීසි වෙන්න පුළුවන්. මුලින් එහෙම තමයි. ඊට පස්සේ සමහර විට ටික කාලයක් ලියනකොට ඔයා දන්නව නැතුව අරවා කියපු කතා පොත්වල තියෙන ඉංග්‍රීසි නැත්නම් ඔයා බලපු අර ෆිල්ම් එකක තියෙන ඉංග්‍රීසි ඒ වගේම දන්නව නැතුව ලියවෙන්න ගනි. එතකොට ඉතින් ඔයාගේ මිෂන් එක කම්ප්ලීට්. ඒකනේ ඕනේ. මට කියන්න ඕන දේවල් පහෙන් reading, writing, listening, watching, ඊළඟට try to speak. ඒක තමයි අමාරු එක. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි කාත් එක්ක හරි කතා කරන්න chance එකක් ආවොත් මුලදී බය හිතෙනවා. ඒකත් එහෙම තමයි. අර සමහර ලියන්න පුළුවන්. ඒත් කතා කරන්න ගියාම වචන පැටලලා යනවා. ඒක වෙන්න පුළුවන්. මොකද අපිට එච්චර ඉංග්‍රීසි හුරු නැති හින්දා. ඒක ප්‍රැක්ටිස් එකකින් එන එකක්. සාමාන්‍යයෙන් ගෙදර යූස් කරන්නේ සිංහල. එතකොට ඉස්කෝලේ සිංහල යූස් කරනවා වැඩිපුර. එයාට එච්චර ඒක ෆැමිලියර් නැහැ. ඔයා ඉංග්‍රීසි දන්නා වුණත් කතා කරන්න කමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒකට තනියෙන් ඉන්නලාට පුළුවන් නම් ඉංග්‍රීසි වලින් තනියෙන් හරි කියවන්න මොනවා හරි ගැන මොකක්
ටොපික් එකක් හිතාගෙන හිතට එන දේවල් කියන්න. ඒ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මම හිතනවා ඔයාලා මේවා යූස් කරලා බලන්න කියලා. ඊළඟට අමතක කරන්න එපා. ඔයා ඒ ටිප්ස් ටිකෙන් කැමති මේක මෙතන මෙන්ෂන් කරලා තියන්න. ඔයාලට වැඩිපුරම හරියට කමෙන්ට් එකකට මෙන්ෂන් කරලා තියන්න. එතකොට ඊළඟට මේ වීඩියෝ එක බලලා එහෙම ක්‍රමයක් තෝරගන්න කෙනෙක්ට ඒක උදව්වක් වෙයි. මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරි අපි ඉස්සරහට මොනවා හරි කතා කරන්න ඕන topic එකක් ඔයාලට හිතෙනවා නම් ඒකත් mention කරලා තියන්න. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. එහෙනම් thanks for watching.